හෙල්ලෝ ගයිස් ටොන්ටි අද අරන් ආවේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් බොයිස් අද අරන් ආවේ macOS එක කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය තියෙන අවුලක් තමයි ඉතින් පරණ MacBook වලට macOS එක අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් අප්ඩේට් වෙන්නේ නැහැ දැන්. ඉතින් කොහොමද අපි අලුත් අප්ඩේට් එක දාගන්නේ කියලා තමයි ඉතින් මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මේක පෙන් එකක් ඕනේ නම් පෙන් එකකින් අපිට පුළුවන් බූට් කරන්න වෙනම macOS එක. ඉතින් මේක ඊට පස්සේ දිගටම OS එක අප්ඩේට් එක ගෙනාවා බොයිස්. ඉතින් බොයිස් මේ පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද්ද මේ දැන් මේකේ ක්වොලිටි පොඩ්ඩක් අඩු ඇති වීඩියෝ එකේ. මොකද මේ මම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරේ කැම් එක අල්ලලා. මොකද මේ බූට් වෙනකොට මේ අපිට ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න බෑනේ. ඒකින්ද කැමරාවෙන් තමයි ඉතින් රෙකෝඩ් කරේ. ඒකින්ද පොඩ්ඩක් ක්වොලිටි අවුලක් ඇති. ඒක ගණන් ගන්න එපා බොයිස්. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. කොහොමද macOS එක ඉන්ස්ටෝල් කරන්න කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි බොයිස්, ඉතින් ඔක්කොපි ඉස්සෙල්ලාම ඕපන් කෝ කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕනේ. ඉතින් මම සෆාරි එකට ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්නම්. මම ඔයාලට පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ වගේ ඉතින් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඕපන් කෝ ඩවුන්ලෝඩ් කියලා ගහුවාම එනවා ඕපන් කෝ ලෙගසි පාර්ට්නර් කියන එක. ඕපන් කෝ ඩවුන්ලෝඩ් කියලා ගහුවත් තියෙනවා බොයිස්. ඉතින් මේ වගේ සර්ච් රිසල්ට් එකේ මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේක බලමු ඉතින් සයිට් එක කොයි වගේ තියෙනවද කියලා. අපි සයිට් එකේ පල්ලෙහාටම ගිහිල්ලා ඉතින් පොඩි කැස්සක් තියෙනවා බොයිස්, ගණන් ගන්න එපා. සෙම හැදිලා ඉන්නේ. හරි බොයිස්, මේ විදිහට තමයි ඉතින් සයිට් එකේ තියෙන්නේ. හරි, අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලමු. මෙන්න මෙතන තමයි තියෙන සොෆ්ට්වෙයාර් එක. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඉතින් ඔයාලට තියෙන්නේ. මේක ක්ලික් කරලා ලෝඩ් වුණාට පස්සේ පල්ලෙහාට චුට්ටක් ගිහිල්ලා මෙතන තියෙන වොයිස් වලට පේනවා ඇති. මම මවුස් පොයින්ටර් එකෙන් පෙන්නන්නේ. හරි, අන්න ඔක ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. හරි, මම දැන් ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. මොකද මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. මේ වීඩියෝ එක මම ගන්න මේ මොකද්ද OS එක ගැහුවට පස්සේ ඒක හින්දා මම සොෆ්ට්වෙයාර් එක මෙතන ඕපන් කරගන්නවා. මම බොයිස් අර මේ ඩවුන්ලෝඩ් කරන කැලේ පොඩක් කෙලවුණ හින්දා සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරලා පස්සේ තමයි ඉතින් ඒ ටික ගත්තේ. හරි, අපි එහෙනම් ඊට ටික කන්ටිනියු කරගෙන යමු. ගයිස්, ඉතින් අපි ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරගත්ත සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න ඕනේ. අපි ඉතින් යමු ඒක ඕපන් කරගන්න. මම පොඩ මේ හරිය පොඩ ස්ලෝ කරලා තියෙන බොයිස් වීඩියෝ එක. මොකද මම මේ පොඩ ස්පීඩ් මේ කරලා තියෙන හරි එකයි. ඊට පස්සේ මෙතන create OS install කියන එක යන්න ඕනේ බොයිස්. මේ ඊට පස්සේ download macOS install ගියා. ඊට පස්සේ බොයිස් පොඩ ටයිම් එකක් ලෝඩ් වෙනවා. මේ මම ස්කිප් කරලා තියෙන්නේ. මේ විතර ටයිම් එකක් ලෝඩ් වෙනවා බොයිස්. හරි, අපි බලමු බොයිස් ඉතින් ලෝඩ් වෙන්න කොච්චර ආයිද කියලා. හරි බොයිස්, ඉතින් ඔයාලට කැමති අප්ඩේට් එකක් මෙතන සිලෙක්ට් කරගෙන දෙන්න පුළුවන්. මේ මෙතන අප්ඩේට්ස් ටික පෙන්නන, ඒ කියන්නේ අපිට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් අප්ඩේට් ටික මෙතන පෙන්නනවා. ඉතින් මම සිලෙක්ට් කරන්න ඉන්නේ 12 එක. ඒ කියන්නේ මේ macOS එක 12.7.4 කියලා තියෙන එක. මේ අනිත් ඒවාත් ඔයාලට ඉතින් කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි බොයිස්, ඉතින් මේ විදිහට සිලෙක්ට් කරා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපිට ඩවුන්ලෝඩ් දෙන්න. හරි බොයිස්, ඉතින් ක්ලික් කරා. මෙතන ඩවුන්ලෝඩ් තියෙනවා. ඩවුන්ලෝඩ් දුන්නා. ඊට පස්සේ බොයිස් ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් GB 12.4ක් ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා ඉතින් බොයිස් මේකේ මේ වීඩියෝ එකේ කලර්ස් අර මෙහෙම අවුල් වෙන්නේ නැති ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගණන් ගන්න එපා. මේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ මට ස්ක්‍රීන් රෙකෝඩ් ගන්න බෑ මේ බූට් වෙනකොට. ඒකින්ද මේ ෆෝන් එකේ කැම් එකෙන් තමයි ගන්නෙ. ඒකින්ද පොඩ එහෙම වෙනවා ඇති. ඒක ගණන් ගන්න එපා බොයිස්. ඉතින් මේ හරි, එහෙනම් අපි බලමු ඩවුන්ලෝඩ්ලා ඉවර වුණාට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ සෙට් වෙමු. හරි බොයිස්, ඉතින් ඊට පස්සේ ඉතින් මේ වගේ extract macOS install කියලා පෙන්නනවා. ඒකත් ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි ඊටු ටික බලමු. හරි බොයිස්, ඉතින් මෙතනින් අපිට සිලෙක්ට් කරන්න දෙන්නේ අපේ පෙන් ඩ්‍රයිව් එක. මේ පෙන් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරලා අපිට දෙන්න දෙන්නේ yes.
ඉතින් අපි yes දුන්නට පස්සේ ඊට පස්සේ අපි ඉතින් yes දෙමු. හරි boys ඉතින් yes දුන්නට පස්සේ මේ වගේ Mac OS එක pen එකට install වෙනවා. ඉතින් මේකට boys ටිකක් time එකක් යනවා. ඉතින් ඒකත් උරනාට පස්සේ අපි ආයි set වෙනවා. හරි boys ඉතින් Mac OS එක install වෙලා ඉවර වෙන්න ලඟ වෙකට එන්නේ. කියන්නේ pen එකට install වෙලා install වුණා. දැන් ඊට පස්සේ හරි ඊට පස්සේ boys ඉතින් මෙතනින් yes දීලා අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. හරි boys ඉතින් අපිට මෙතනින් අහනවා install කරන්න කියලා disk එකට. ඉතින් අපි ඒකටත් yes දෙමු. sorry මේ අපි ඒක install කරන්න දෙමු disk එකට. ඊට පස්සේ boys ඉතින් මෙතනින් pen drive එක තමයි select කරන්න ඕනේ අපි. ඉතින් මගේ දැන් ඔය disk 3 කියලා තියෙන මගේ pen drive එක. ඉතින් ඒක select කරලා අපි ඉස්සරහට යමු. ඊට පස්සේ boys මෙතන disk 3 එකේ ඔයාලට පේන ඇති ඒක select කරන්න ඕනේ ආයි. හරි boys ඉතින් ඊට පස්සේ අපිට තවත් දේවල් ටික install වෙනවා අපේ pen එකට. ඊට පස්සේ මෙතනින් friends reboot දෙන්න එපා. මෙතනින් reboot දුන්නොත් එහෙම restart වෙනවා මේ lap එක. අපි එහෙම ඒ කියන්නේ අපිට තව තියෙන දේවල් ටිකක් හදාගන්න. හරි ඊට පස්සේ boys අපිට මේ අපේ Mac OS එක මේ install වෙලා තියෙනවා. මෙතන desktop එකේම තියෙනවා. ඉතින් අපි මේ ඒක ක්ලික් කරලා අපි ගියාට පස්සේ කියන්නේ අපේ Mac OS එක දැන් install වෙලා තියෙන අපේ pen එකටනේ. අපි මේ pen එකටම දාගන්න ඕනේ අදලා මේ අපේ software එක open co කියන ඒ open co කියන software එක install වෙලා තියෙන තැනට ගිහිල්ලා අපි ඒක copy කරලා හරි කොහොම හරි දාගන්න ඕනේ අපේ OS එක තියෙන තැනට. හරි boys ඉතින් අපි ඒක හොයාගන්න මේ අපේ application වලට ගිහිල්ලා file location එකකින් අපේ software එක copy කරගෙන ඉස්සෙල්ලා බලන්න මේ වල shortcut මේකද copy කරන් තියෙන කියලා බලාගන්න friends. මේ නැත්තම් shortcut එක copy කරගෙන දායි. මේක හින්දා මේ අපේ software එකම copy කරගෙන paste කරන්න මේ අපේ USB drive එකේ Mac OS එක install වෙලා තියෙන තැනට එලගිරි අපේ ඒක paste වෙන ගමන් තියෙන්නේ. හරි boys ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ MacBook එක restart කරගන්න. හරි ඊට පස්සේ boys MacBook එක restart කරලා ඉතින් අපි restart මේ ඒ කියන්නේ boot වෙනකොටම ඔයාලා බලන්න ඕනේ option key එක. හරි boys ඉතින් ඔයාලා දැන් මෙතනදී option key එක click කර ගන්න. ඊට පස්සේ ඔයාලට ඒ boot option එක select කරන්න. ඊට පස්සේ මෙතනින් boys ඔයාලට වෙනද මෙතන gold color hard disk එකක් පෙන්නන්නේ. EFI boot කියන එක click කරලා ඊට පස්සේ Mac OS කියන එක ඉස්සෙල්ලාම click කරන්න boys. ඊට පස්සේ ඔයාලගේ PC එක normal විදිහට කලින් තිබ්බ OS එකෙන්ම boot වෙයි. පෙන්නති boys ඉතින් ඊට පස්සේ boys මේ වගේ normal සාමාන්‍ය විදිහටම boot වෙනවා. හරි ඊට පස්සේ boys මෙතනින් ආයෙත් ඔයා restart දෙන්න. හරි boys ඉතින් මේ විදිහට ආයෙත් restart දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ boys ආයෙත් මේ අර වගේම white screen එක ආවට පස්සේ මේ
ඔයාලට තියෙන්නේ ඔප්ෂන් කේ ක්ලික් කර ඉන්න. හරි බොයිස් ඉතින් ආයි බූට් ඔප්ෂන් එක ආවට පස්සේ දැන් තියෙන්නේ ඔයාලට ඉන්ස්ටෝල් කරගත්ත අලුත් Mac OS එක එකෙන් බූට් කරන්න. ඉතින් ඉන්ස්ටෝල් කරගත්ත අලුත් Mac OS එක ක්ලික් කරලා ඒකෙන් බූට් කරන්න තියෙන්නේ බොයිස්. ඔයාලට ඉතින් මේ කැම් එක ફોකස් වෙලා නැති හින්දා පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ පේනවා ඇත්ත මේ ටික ගණන් ගන්න එපා. හරි බොයිස් ඉතින් මියුට් කාඩ් පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙතනින් අපි යන්න ඕනි ඉස්සෙල්ලාම හાર્ඩ් එක ඉරේස් කරගන්න ඔක්කොම. ඉතින් බොයිස් අපේ හાર્ඩ් එකේ මේ SSD එක අපි ඉරේස් කරන්න ඕනේ. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම Mac OS කියලා දෙනවා. ඔයාලත් බොයිස් ඉතින් කැමති නමක් දී ගන්න. ඊළඟට ඉරේස් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් SSD එක තනිකර ෆෝමැට් කරනවා බොයිස් ඉතින්. SSD එක ෆෝමැට් වුණාට පස්සේ තමයි ඉතින් අපි Mac OS එක ගහන්න ඕනේ. හරි බොයිස් ඉතින් මේගේ ෆෝමැට් වුණා. ඊට පස්සේ බොයිස් ඉන්ස්ටෝල් Mac OS කියලා ඉතින් අපේ අලුත් Mac version එක. හරි ඒකෙන් අපි ඉතින් කන්ටිනියු දීලා ඊට පස්සේ බොයිස් ඉතින් මෙයාගේ ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ බොයිස් ඉතින් අපි මෙතන කන්ටිනියු දෙමු. ඔයාලා ඉන්ස්ටෝල් කරගත්ත Mac OS එක මෙතන පේනවා ඇති බොයිස්. ඒ කියන්නේ මම ඩවුන්ලෝඩ් කරගන්න කියප එක. ඔයා කියන්නේ ඔයාලා කැමති OS එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත OS එක තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මේකෙන් කන්ටිනියු දීලා මෙතන theme and condition වලට agree වෙන්න තියෙන්නේ බොයිස්. ඉතින් ඒකත් agree දීලා අපේ SSD එක සිලෙක්ට් කරන්න තියෙන්නේ බොයිස්. SSD එක සිලෙක්ට් කරා කන්ටිනියු දුන්නා. හරි බොයිස් ඉතින් අපි ඉන්ස්ටෝල්ලා ඉවරනාට පස්සේ ඉතින් Mac OS එක මේ වගේ බූට් වෙනවා පේනවා. ඊට පස්සේ බොයිස් මේ ඔයාලට සිලෙක්ට් කරන්න වෙනවා බූට් කරන්න ඕනේ මොකෙන්ද කියලා. ඊට පස්සේ ඔයාලා SSD එකට දීපු නමෙන් තමයි බූට් කරන්න කියන්නේ. නම වලලා තියෙනවා. දැන් මම දුන්නේ Mac OS හින්දා තමයි මගේ බොයිස් වැටෙන්නේ Mac OS කියලා මෙතන. නැත්තම් ඔයාලගේ SSD එකට දීපු නම තමයි වැටෙන්නේ. ඉතින් අපි ඒකෙන් දැන් බූට් කරගන්නයි ඕනේ. ඉතින් බොයිස් ඉතින් දැන් ඉතින් normal විදිහට setup කරන් යන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාගේ country එක region එක select කරන්න තියෙන්නේ. ඉතින් අපි United States දාමු. ඊට පස්සේ මේ ටික ඔහම කන්ටිනියු කරගෙන මේක not allow දීලා මේකත් කන්ටිනියු දෙමු. හරි බොයිස් ඉතින් අපි මේක දෙමු not now. හරි ඔයාලගේ Apple ID එක ඕනනම් මෙතන දා ගන්න පුළුවන්. ඉතින් මම skip කරනවා ඒක දැනට. ඊට පස්සේ theme and condition වලට agree වෙලා අපිට ඉස්සරහට යන්න තමයි තියෙන්නේ බොයිස්. ඉතින් අපි අපේ නම දාමු. ඊට පස්සේ බොයිස් account name කියන එකට අපි ඒකම දාගමු. හරි ඊට පස්සේ බොයිස් පාස්වර්ඩ් එක දාගන්න ඕන. පාස්වර්ඩ් එක දාගමු. ඊට පස්සේ බොයිස් හරි බොයිස් ඉතින් දැන් අපිට ලොකේෂන් සර්ච් එකට ක්ලික් එක දාලා කන්ටිනියු කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බොයිස් අපි මෙතනත් කන්ටිනියු කරගෙන මෙතන setup layer දෙමු. හරි ඉතින් ඊට පස්සේ අපිට Siriට අපේ කන්ටිනියු කරගෙන Siriට හොඳ voice එකක් select කරලා ආයෙත් කන්ටිනියු දෙන්න තියෙන ඉතින් බොයිස්. හරි ඊට පස්සේ බොයිස් අපි දැන් not now දීලා කන්ටිනියු කරමු. ඉතින් ඔයාලා කැමති තීම් එක සිලෙක්ට් කරමු. ඉතින් මම සිලෙක්ට් කරන්නේ ඩාර්ක් තීම් එක. ඩාර්ක් තීම් එක සිලෙක්ට් කරලා කන්ටිනියු කරගෙන අපි ඉතින් යමු ඉස්සරහට.
හරි බොයිස් ඉතින් ඔන්න එහෙනම් හරි අපේ වැඩේ දැන් ඔන්න අලුත් OS එක වැදිලා තියෙන්නේ. හරි බොයිස් ඉතින් අපේ software එකෙන් දැන් අපිට alert එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් අපි මෙන්න මේක ඕකේ දීලා ආපහු open core software එක open කරගන්න ඕනේ. ඔයාලට පැහැදිලිව නම් පේන්නේ නැති ඇති බොයිස් ඉතින් ගණන් ගන්න එපා මේ කැම් එකෙන් තාම ගන්න. ඒ කියන්නේ ෆෝන් එකේ කැමරා මේ කැම් එකෙන් තාම ගන්න වීඩියෝ එක. හරි බොයිස් ඉතින් අපි මේක දැන් ඕකේ දීලා ඊට පස්සේ මේ වගේ ආවට පස්සේ බොයිස් අපි මෙතනින් install disk දීලා මෙතනින් අපේ SSD එක select කරගන්න ඕනේ. ඉතින් මේ වගේ අපේ SSD එක select කරා ඊට පස්සේ ආයෙත් ඔය EPI කියන එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මෙයාගේ පොඩි ටයිම් එකක් ඉන්ස්ටෝල් වෙයි බොයිස්. මේකෙන් වෙන්නේ අපේ අර මොනවද ඩ්‍රයිවර්ස් අර මේවා ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඒවා ඉන්ස්ටෝල් වෙන එක තමයි වෙන්නේ. හරි දැන් බොයිස් මෙතනින් ඉතින් කලින් වගේ රීබූට් දෙන්න එපා බොයිස්. හරි දැන් බොයිස් මේ මෙතන තියෙනවා build and install open core කියලා. අපි ඉතින් ඒක ක්ලික් කරමු. හරි බොයිස් ඊට පස්සේ ඉතින් මේ වගේ install වෙනවා. හරි මෙතනින් බොයිස් අපි ආයේ අපේ hard drive එක select කරා. EPI කියන එක select කරා. දැන් බොයිස් ඔන්න අපි reboot දෙන්න තමයි හදන්නේ. ඉතින් restart දෙන්න මෙතන. ඊට පස්සේ අපේ MacBook එක restart වෙනවා බොයිස් මේ විදිහට. ඊට පස්සේ ආයෙත් බොයිස් boost option ටික පෙන්නනවා. මෙතනින් macOS කියලා අපි දාගත්ත එක reboot කරන්න තමයි තියෙන්නේ. හරි බොයිස් ඉතින් අපි ආයෙත් MacBook එක ඔන් වෙනකම්. හරි දැන් මෙතනින් අපි password එක ගහලා අපි යමු ඉස්සරහට. හරි බොයිස් ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ අපිට ආයෙ open core කියන software එක open කරගන්න එක. අපි ආයෙත් open core කියන software එක open කරගෙන ඊට පස්සේ බොයිස් ඔයාලට පේනවාද මෙතන තියෙනවා install boot patch කියලා. ඒක select කරලා start root patching කියන එක select කරන්න තමයි තියෙන්නේ බොයිස්. ඔයාලට පේන ඇති බොයිස් දැන් අපිට normal update එක එනවා දිගටම. මට iOS 26 එකත් ඇවිල්ලා තියෙන උඩින් පේන ඇති. හරි ඊට පස්සේ මෙතන root patching කියලා අපේ ටයිම් එකක් මේ වගේ ඉන්ස්ටෝල් වෙනවා බොයිස්. ඒකටත් පොඩ් ටයිම් එකක් අපි යනවා. ඒ ටයිම් එක ගියාට පස්සේ අපි ආයෙ සෙට් වෙමු. හරි බොයිස් ඉතින් මෙතනින් ආයෙත් රීබූට් දෙන්න නැතුව return main menu දීලා අපි ආයෙත් බොයිස් install root patch කියන එක select කරන්න ඕනේ. හරි ඊට පස්සේ බොයිස් අපි ආයෙත් start root patching කියන එක select කරලා ආයෙත් මෙයාගේ පොඩ්ඩක් load වෙනවා. load වෙනවා බොයිස් ඉතින් ඒ ටික බොයිස් ඉතින් ආයෙත් කියන්නේ ඉතින් quality නම් අඩු ඇති වීඩියෝ එකේ මේ ෆෝන් එකේ කැම් එකෙන් ගන්න හින්දා ඔයාලට පොඩ්ඩක් ඩිස්ප්ලේ එක කලර්ස් වෙනස් වෙනවා වගේ තේරෙන ඇති. කැම් එක ගොඩක් එහෙට මෙහෙට එනවා ගණන් ගන්න එපා බොයිස් ඉතින් ඒවා මේ මොකද බූට් කරද්දී සැරෙන් සැරේට ස්ක්‍රීන් රෙකෝඩ් එක ගන්න විදියක් නැති නිසා තමයි ඉතින් මෙහෙම අරන් තියෙන්නේ. හරි ඊට පස්සේ බොයිස් අපි ආයෙ රීබූට් දෙමු. රීබූට් දීලා රීස්ටාර්ට් දෙමු බොයිස්.
හරි අපේ දැන් Mac එක ආයිත් රීස්ටාර්ට් වෙනවා. හරි බොයිස් ඉතින් අපි දැන් මේ අපේ පෙන් එක රිමූව් කරන්න ඕනේ බොයිස්. හරි ඊට පස්සේ දැන් Mac OS සිලෙක්ට් කරලා ආයිත් බූට් කරන්න තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ ආයිත් බොයිස් අපි ඉතින් මේ Mac එක ඕන් වෙනකන් ඉමු. හරි බොයිස් ඉතින් අපි ආයිත් පාස්වර්ඩ් එක ගහලා ලොගින් වෙමු මෙතනදී. හරි පේන ඇති බොයිස් ඉතින් අපේ Mac OS එක දැන් සාමාන්‍ය විදිහට වැදිලා තියෙන්නේ සුපිරියටම ඉතින්. දැන් අපි ඉතින්